හරි මන් දැම්ම මේ අර ඔයා ඇහුවේ පාන් ගෙඩියක් පාන්ද කොහෙද මොකක් හරි පාන් ගෙඩියක් කන්න එපා වගේ එකක් කොහෙන් හරි පාන් කන එක හොඳ නෑ වගේ උපදෙසක් ලැබිලා ඔව් ඒක අපි දාගන්නවා ඇතුලේ සත්‍ය විදිහට අපිට ඇතුලට දැමෙනවා අපේ තියෙන අසිහියන හින්දාම ඊට පස්සේ ඒක එන්න අපි හිතමු ඝන වෙනවා කියලා හ්ම් ඝන වෙලා ඊට පස්සේ ඝන වෙන සිතුවිල්ලනේ මෙතන විද්‍යාමාන වෙන්නේ හ්ම් එතකොට එක එක සහ දැන් ඒ සිතුවිල්ල ඝන වුණාට පස්සේ දැන් ඒක අපේ ඇතුලේ නිකන් රාමුවක් විදිහට දැනුණා පාන් කන්න හොඳ නැහැ කන්න මෙපා ඊට පස්සේ කවුරු හරි එළියෙන් එකෙක් ඇවිල්ලා කියනවා නෑ එහෙම එකක් නැහැ හැමදේම මේ මධ්‍යම ප්‍රතිපදාව යන්න ඕන හරි මොකක් හරි කියලා ගානකට කෑවහම ඇති එහෙම කියනවා. එතකොට එතකොට එතන අර මතයක් හැදිලා නිසා අපිට පහර වැදුන නිසා අපිට එනවා. දැන් අපි අර රාමුවක් කරගෙන ඉන්නේ ඒක සත්‍යයක් කරගෙන ඉන්නේ. එතකොට අපේ ප්‍රශ්නේ උනේ ඒ වගේ එකක් සත්‍යයක් කරගත්තට කමක් නැත්te හැබැයි ඉතින් දැන් මේ මාර්ගය යද්දි බැලන්ස් එක ඕන නේද කියලා. දැන් සත්‍යයක් කරගන්නක දකින්නත් ඕන බොඩි එකේ බැලන්ස් එක තියෙනතර දැන් අයියා කිව්වේ ඒ වගේ එකක් කමක් නැහැ එහෙම හරි එහෙම ගියාට කියලා. ඒ පහර වදිනකම් කමක් නැහැ. හැබැයි පහර වැදුනට පස්සේ පීඩනයක් එල්ල වෙනවා. ඒ වගේ දෙයකදී උනා. ඔය දැන් ඔතන මේ පැති කීපයක් තියෙනවා ඒ කියන්නේ පාන් දැන් පාන් වගේ ඒවා හොඳ නෑනේ මෙහෙමයි හොඳ පාන් જાතිත් තියෙනවා හරිද අර ඔව්. අපි එහෙම කනවා මේ තියෙනවා. ඒ කියන්නේ තමන් තනියම හදනවා හදන විදි තියෙනවා. අර ප්‍රෝබයෝටික් ප්‍රමාණය වැඩි වෙන්න. එහෙම කතන්දරක් තියෙනවා. ඔව්. එතකොට ඒ උපදෙස් ටික කවුරු හරි මිනිස්සෙක් දෙද්දී ඌට අර ඔයා ඔය කියපු පාට් එකේ සිත ගැන කියලා දෙන්න බෑනේ. සමාජයකට කියද්දි නිකන් මේක හොඳ නෑ කියලානේ කියන්න වෙන්නේ. හැබැයි ඔයා කියන එක හරි. ඒ කියන්නේ මේක හොඳ නෑ කියලා ඒකෙත් එල්බගෙන බැහැගෙන ඒක නිකන් ඒක වචනේ මම හිතන්නේ උපාදානය. එහෙම කරගෙන ඉන්න එකේ අවුලක් තියෙනවා. එතකොට අර මැදක බැලන්ස් එකක් තියෙන්න ඕන. ඒකම නෙමෙයි ඔයා වෙන ප්‍රශ්නයක් ඇහුවා. දැන් එහෙම ඔයා දැන් එහෙම ප්‍රතිපත්තියක් වගේ එකක් දාගෙන ඔයා වෙන මිනිස්සෙක්ට ඒක කියන්නේ යද්දි ඔයා දැන් හිතන්නකෝ ඔයා මාස දෙකක් විතර පාන් නොකා ඉඳලා ඔයා තව කාට හරි කියනවා මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා පාන් කන්න එපා. හොඳ නෑ පාන්. ඊට වඩා හොඳයි මේ කොස් ගෙඩියක් අල ගෙඩියක් අල නෙමෙයි මොකක් හරි බතලයක් හරි. හොඳ දෙයක් එහෙම කියද්දී අර ඔයාගේ ප්‍රතිපදා ඔයා පාන් නොකා හිටපු එකට දඩාස් කාලා පහරක් වැදිලා ඔයා කන්න ගන්නවා කියලා. අන්න එහෙම වගේ ප්‍රශ්නයක් ඇහුවා මතකයක් තියෙනවා. එහෙම එකක් ඇහුවේ නැද්ද? මට මතක විදිහට නෑ. හරි කමන්නේ දැන් අයියා අරන් උත්තර දෙන්නද? එතකොට ඔයා අහපු ප්‍රශ්නයක් මම වැරදියට තේරුම් අරන්ද ඔයාලට උත්තරේ මං කිව්වේ පස්සේ. මට හිතුනේ මෙහෙම එකක්. ඒ කියන්නේ ඔන්නෝක තියෙන ප්‍රශ්නයක්. හරිද? ඒ කියන්නේ ඔයාලට වෙලා නැද්ද? මට හිතුනේ ඔයා එහෙම එකක් ඇහුවයි කියලා. බලමු අර ඔයාගේ වොයිස් එකේ තිබ්බොත් මම බලන්නම්. මේ ඔව්. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි හොඳ දෙයක් කරගෙන යද්දී ඒක තව කාට හරි කියන්න යෑමෙන් එතන අපිට කෙලවෙනවා වගේ එකක්. අර මං අර ඊට පස්සේ අඟුලිමාලේ කතාවක් කිව්වේ. ඇහුවා මම ඒක ඇහුවා. ඒ කියන්නේ මේ ඒක නම් මට පොඩි කාලේ ඉඳන්ම අද වෙනකන් දැන් මගේ යාළුවත් කියන්නේ ඔව් ඇත්ත. එහෙම වෙනවා. ඒ කියන්නේ මේ දැන් ඒක වුණා මේ මෑතකත් වුණා. මේ ඒ කියන්නේ දැන් පාන් කන්නේ පිටි කන්නේ හරෝ කියලා ඉඳලා ඒක සිතුවිල්ලක් විදිහට ගලාගෙන යන එක මගේ ඇතුලේ ප්‍රශ්නේ දැන් මට ඇතුලේ දැනෙනවා මේ දැන් නම් කන්න හිතෙන්නේ නැහැ. එහෙම ඒක අවුලක් නෑ. ඊට පස්සේ ඒක එළඹගෙන කියනවනේ කාට හරි. හලෝ මම නම් දැන් නම් මට කන්න හිතෙන්නේ නැහැ කියලා එළඹගෙන කියනව නේද? ඔව්. අනිවාර්යෙන් පැය 20ක් ගන්න කලින් කන්න මොකක් හරි වැඩක් සෙට් වෙනවනේ එක්ක බඩගින්නක් හරි ඇවිල්ලා. එතන මට හිතුනේ මේ සිතුවිල්ලක්මනේ ආයි අපිට කන්න අඟවන්නේ. හ්ම්. මට හිතෙන්නේ සිතුවිල්ල අර අන්ත දෙකට පයින් එකක් කියලා. හරි. ඊට කලින් ඒක අහන්න තියෙන ප්‍රශ්නයක් ඔයා දැන් හලෝ මේ මම නම් පාන් කන්නේ නැහැ කියලා කිව්වද අර ඌටත් කන්න එපා කියලා කිව්වද? නෑ මම කිව්වේ මේ මට කන්න දැන් හිතෙන්නේ නෑ. දැන් කනවා දැන් කනවා අඩුයි. කියන්නේ මේ මම නම් දැන් ආයේ කණ එකක් නෑ වගේ අන්තයකට ගිහිල්ලා. ඒ මම කියන්නේ එතන ප්‍රකාශ කරා. ඔයා විස්තරයක් කරාද ඒ මිනිස්සයාට ඇයි ඒක හොඳ නැත්තේ ඒකෙන්ද නැත්තම් ඔයා නිකන් ඔයා ගැන පුරාජේරුවක් වගේ කියවුණාද? මම නිකන් එයාට හැබැයි දැන් ඒක ඇතුලේ නිකන් තියනවා පොඩි අර මමත්වයක් ඒ කියන්නේ මම නම් දැන් කන්නේ නැහැ හලෝ කිව්වම නිකන් අර පොඩි ඔව්. නිකන් අර එකක් ආවා වගේ නිකන් ඉස්සර කෑවා දැන් නම් චුට්ටක් වුණ පොඩි ප්‍රෝග්‍රස් එකක් ඇවිල්ලා තිනවා දැන් මං ඉස්සරහට කණ එකකුත් නැහැ වගේ අර
සියුම් මමත්වයක් තියෙනවා එතන. අර ඉන්ටර්විව් එකකට ගිහිල්ලා මට නිකන් PhD එකක් මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියනවා වගේ සීන් එකක් තියෙනවානේ මං දැන් පාන් කන්නේ නැහැ කියන එක ඇස්සේ හැංගිලා. අන්න ඔය එහෙම එකක් තිබ්බනම් ඒක ඒ වෙලාවේ දැක්කනම් හොඳයි. හැබැයි දැන් ඊට පස්සේ ආයෙ පැය 24ක් ඇතුළත කන්න වුණේ. එහෙමත් නැත්නම් ඉක්මනට වෙන්නේ ඇයි කියන එක ඕකනේ ප්‍රශ්නේ. ඕක පැති ගණනාවක් මට හරියට උත්තරයක් දෙන්න බෑ. මට හිතන ඒවා කියන්නම්. ඒ කියන්නේ ඔතන වෙන්න පුළුවන් මෙහෙම. ඔයාගේ ඇතුළෙම අර වෙච්ච එක ගැන ගිල්ටියක් ක්‍රියේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා අර කෙනා ඉස්සරහා කිව්වේ ඒ කෙනාට අනුකම්පාවකින්වත් නෙවෙයිනේ. ඒ කියන්නේ මම් පොර ජාතකයේ වගේ එකකින් නම් කියවුනේ මේ සිහියෙත් ඉන්න හින්දා එතකොට අර මගේ පොරත්වයක් තිබ්බා කියලා දැනෙනත් හින්දා එතනම ක්‍රියේට් වෙනානේ පුංචි ගිල්ටි ෆීලින් එකක්. මන් නිකන් එතන අහුණා වගේ මගේ මමත්වයක් තිබ්බා වගේ. ඒත් එක්කම ඒකෙම එන ප්‍රතික්‍රියාවක් විදිහට ඒ ඔස්සේ ගිහිල්ලා ආයෙ කන්න වැඩ කටයුතු සැලසුණා කියලා මට හිතෙනවා. අර නෙගටිව් සිතුවිලි ටික ඔස්සේ කියලා. එතකොට අර තියෙනවනේ නිකන් අරකට ඔක ඇතුලේ තියෙනවා මෙහෙම එකක්. තේරෙනවද කියන්න හදන එක? ඒ කියන්නේ ඇතුලේ තියෙනවා දැන් ඔයා දැන් පාන් දැන් අතන ඔයා පුංචි මමත්වයක් එක්ක අර මිනිස්සයාට නිකන් පොර සීන් එකක් දැම්මනේ. දැන් පැය 24ක් ඇතුළත ඔයාට පාන් කන්න සිද්ධ වුණාම ඔයාට ඒ දඬුවම විඳින්න උනානේ. අන්න ඒ වගේ සීන් එකක් ඇතුලේ හැංගිලා තියෙන්න පුළුවන්. හරිද? මම මේ 100%ක් එහෙමයි කියනව නෙමෙයි. තේරුණාද කියප එක? අර නිකන් අර අපි අහලා තියෙන අපි කරන වැරද්දට පනිෂ්මන්ට් හම්බෙන්න ඕන කියන සමාජයේ අපි චූටි කාලේ ජීවත් වෙලා තියෙන එක ඇතුළත එතකොට මනස එතන සමහර විට පාන් කෑම තුලින් අර පොරත්වය පිනිස සිංහනාද දීමේකේ අවුල නැති කරගන්න සතුට වෙන්න පුළුවන්. තේරුණාද? අන්න එහෙම පැත්තක් මම දකිනවා. ඊට අමතරව ඔය එක පැත්තක් ඕක වෙනවම කියනවා නෙමෙයි. ඊට අමතරව මෙහෙම සීන් එකක් වෙන්න පුළුවන්. දැන් ඔයා සමහර විට මේක වෙන අවස්ථාවක්. ඔයා සමහර විට ඒ මිනිස්සයාට උදව්වක් විදිහට පාන් ගෙඩිය කමු පාන් නොකා ඉන්නේ කියන එක කිව්වනම් සමහරට ඒකේ කෑල්ලකුත් තිබුණා වෙන්නත් පුළුවන් පොරත්වයස්සේ කියන්නේ තව කෙනෙක්ට මැසේජ් එකක් දෙනවා කියන එක. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොහොම හරි ඕකේ තව පැත්තක් ඔය ආපහු කෙලවෙන්න දැන් මෙහෙම හිතන්නකො අපේ ලංකාවේ සමාජයේ මම දකින එක මේ සුද්දන්ගේ එක ටිකක් අඩුයි. ඒ කියන්නේ සුද්දන්ට සෑහෙන්න මම බැනලා තියෙනවා channel එකේ. නමුත් මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම හිතන්නේ සුද්දෝ අතින් හොඳ දෙයක් කාට හරි එහෙම කියවුනහම පොරත් වෙන්නේ මේ කියන්නේ. සාමාන්‍ය හොඳ දෙයක් කියවුනහම ආයෙ නෙගටිව් එක එයි කියලා. ඒ කියන්නේ ඔයා එතන පොරත්වයකින් තොරව මේ මිනිස්සයාට කිව්වයි කියමුකෝ. එතකොටත් සමහර විට නෙගටිව් එක සමහර අයට එනවා. හැමතිස්සෙම නෙමෙයි පොසිටිව් එකක් එනවා. අන්න ඒකයි මම මේ විස්තර කරන්න හදන්නේ. එතකොට නෙගටිව් එක එන්න එක හේතුවක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ දැන් මේක සියුම් හරි අමාරු වචෙන්ට දාන්න. ඒ කියන්නේ ඔයා කියනවා මිනිස්සෙට පොරත්වය ඇතුව හෝ නැතුව ඔයා කොහොම හරි මිනිස්සෙට මැසේජ් එක දෙනවා. පාන් කණේකෙට්ට කියනවා ඔය පාන් එච්චර හොඳ කෑමක් නෙමෙයි බං කන්න එපා කියලා. හරිද? ඔය ඇස්සේ වගේ පොරත්වයක් තිබ්බා හෝ නොතිබ්බා කියමුකෝ. තිබ්බනම් මනසෙන් ඒක අල්ලලා අර කලින් කිව්වා වගේ විස්තර කිරීමකට එහෙම එතන ඇතුලේ අර ගිල්ටි ෆීලිං ඇවිල්ලා එහෙම යන්න පුළුවන්. නොතිබ්බා වුණත් මෙන්න මෙහෙම සීන් එකක් වෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා. දැන් හිතන්න අපි දැන් විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල දැන් සුද්දන්ගේ කතන්දරේ මං කිව්වේ සුද්දන්ගේ එහෙම නැහැ. ඒ කියන්නේ සුද්ද හොඳයි කියනවනේ. උන්ටත් මං පළු යන්න බැනලා තියෙනවනේ දැන්. ඒ කියන්නේ අපි අර ඇස් වහ කට වහ අනම්මනම් ගැන අපි කතා කරලා තියෙනවනේ චූටි කාලේ ඉඳන්. දැන් මේවා ඇත්ත නෙමේවත් බොරුවත් එහෙම නෙමෙයි මං කියන්නේ. ඒවා වෙනස් වෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක්ට ගින් හදි ඕනියමක් කරුවයි කියලා වැඩක් වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මනුස්සයාගේ මනුස්සයට ඒවා වෙනස් වෙනවා අධ්‍යාත්මික ශක්තිය අනුව. මං කියන්නේ ඔතන වෙන කේසයක් තියෙනවා අපි චූටි කාලේ නම් එහෙම සමාජයක ජීවත් වෙලා සමහර විට අපේ හිතේ තුර තියෙන්න පුළුවන් අයියෝ මේ වගේ එකෙක්ට මම මෙහෙම දුන්නානේ දැන් ඉතින් මට කෙලවෙලා යනවා කියලා. ඒ කියන්නේ මේ වගේ එකෙක්ට මම මෙහෙම උපදේශයක් දුන්නානේ දැන් මට කෙලවෙලා යනවා වගේ එකක්. අර අපේ චූටි කාලේ තියෙන්නේ අර මේ ගෑණියව දැක්කොත් මේ මිනිස්සයව දැක්කොත් දවස මූසල වෙලා යනවා වගේ එකක්. අර නිකන් දැන් නම් හරියන්නේ අර නිකන් මොකක් හරි දෙයක් කරන්න යද්දි ඒක හොරෙන් වගේ කරන්න නිකන් ලංකා සමාජ සමහර මිනිස්සු තියෙනවා නේද? අර නිකන් මේක එළි වුණොත් වැඩේ වල් වෙයි වගේ බයක්.
අන්න ඒ බය මැනිෆෙස්ට් වෙන්න ඉඩ තියෙනවා සමහර විට හොඳ දෙයක් වුණත් කිව්වහම. තේරුණාද? දැන් ඔව් මම මේක ඔව් කියන්න ඔව් ගිය නිසා අන්න එහෙම එකක් හැම තැනම තියෙනවා. මම දැකලා තියෙන කියන්නේ ඕනම තැනක අඩිය අඩිය දැන් සමහර මිනිස්සු තමන් කරන වැඩේ ටිකක් කියන්න අකමැති ස්වභාවයක් තියෙනවානේ ලංකාවේ සමහර වෙලාවට ඔන්න ඔය කේස් එකකින් දැස්වහා වදී කටවහා වදී නිකන්. ඔව් එහෙම නැතුවත් නෙමෙයි ඈ එහෙම එක වෙනවනේ. ඒක වෙන්නෙත් ආය ඔව් ඔව් ආධ්‍යාත්මික ශක්තිය මත. අන්න එහෙම එකක් හැංගිලා හිතේ තිබ්බනම් එහෙමත් වෙන්න පුළුවන්. ඔයාලට ඒක මීටරද? ඔව් ඔව් එතකොට දැන් ප්‍රශ්නේ එනවා. දැන් ඔන්න එහෙනම් බොන්න වෙන ප්‍රශ්නයක්. එතකොට දැන් හොඳ දෙයක් අපි ඔයා මොකක් හරි හොඳ දෙයක් ඉගෙන ගත්තොත් ඕක සමාජයට කියනවද නැද්ද? මැද්දට කරලා තමයි මේ කියන්නේ. එතකොට මාත් බේරිලා අර මිනිස්සුත් බේරිලා ඔව් ඒ පට්ට කියන්නේ අමාරුයිනේ තේරෙනවනේ. ඒ කියන්නේ උතන තමයි අර සිත හොඳටම බලන්න පුළුවන් තැන එන්නේ. ඒ කියන්නේ ඔය වගේ එකක් කියද්දි උනත් අර කියපු හැම පැත්තෙම ඇටැක් එක එන්න තියෙනවා ඇතුලේ. ඒක තමයි. ඒ කියන්නේ අපි මේකේ මට තේරෙන විදිහට අපි මේක ඇතුළට යද්දි තව එකක් තියෙනවා. ඔයාලට මේක තේරෙනවද දන්නේ නැහැ. මැනිෆෙස්ටේෂන් කියන එක. ඒ කියන්නේ ඔය ඔව් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් පැත්ත තියෙන්නේ. ඔව් සමාජගත වෙලා තියෙන එක නෙමෙයි. සමාජගත වෙලා තියෙන කෙහෙල් මල තියෙන්නේ මේ මොකද්ද මේ සල්ලි හොයන්නයි දා- දා- ධනය හොයන්නයි බලය ඔව් හොයන්න එහෙම එකක්. එහෙම නෙමෙයි ඇත්තම කතාව ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල හරි සිද්ධාන්තය තමයි ඔයාගේ මගේ කුරා කුඹියාගේ අහිංසකයාගේ ජනාධිපතිගේ පාරෙන් හිඟන්නගේ හැමෝගෙම වැඩ කරන්නේ ඕක. ඔව් හරිද? හැමෝගෙම වැඩ කරන්නේ ඕක. එතකොට මේ මම කියන්නේ එතකොට ඒ කියන්නේ දැන් දුප්පත් මිනිස්සෙක් ගන්නකො දුප්පත් හරි හිත රිදි රිදි ඉන්න මිනිස්සෙක් ඌගේ තුලත් ඒ වෙලාවේ තියෙන සිතුවිල්ලම තමයි යථාර්ථය වෙන්නේ. සිතුවිලි ධාරාවම තමයි මැනිෆෙස්ට් වෙන්නේ. ඔව් ඔයාලට තේරෙනවද කියන එක? ඔව් ඒ කියන්නේ මම කියන්නේ අපි හැම එකාගේම අන්තිමට ඒ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා කියන ඒ කතාවම තමයි වෙලා තියෙන්නේ. සිතුවිල්ලට තියෙන වේට් එකම තමයි. ඔයාලට මේ සිතුවිල්ලද ඔව් සිතුවිල්ල ඝනවීම ඒ කියන්නේ ඒක ඝන වෙලානේ මැනිෆෙස්ට් වෙන්නේ දැන් හිතච්ච පළියට වෙනවත් නෙමෙයි ඔව් ඒකම දෙයක් ඝන වෙලා නෙවෙන්නේ ඔව් එතකොට සිතුවිල්ලද නැත්තම් ඒ ෆ්‍රීකවන්සි එකද ෆ්‍රීකවන්සි ඝන තමයි. වෙන්න බැරි මෙහෙමයි මං කියන්නේ. ඒක නෑ ඔයා කියන්නේ ඝන වෙලා මැනිෆෙස්ට් වෙන්නේ කියලා. මං කියන්නේ මැනිෆෙස්ට් වෙලා තියෙන්නේ ඝන වෙච්ච එකක්. අපිට තේරිලා නෑ. හරි 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 මැනිෆෙස්ට් හරි වෙන්නෙම යමක් ඝන වෙලා. අන්න ඒකයි අල්ලගන්න කියන්නේ. ඔය දැන් අඬ දොඩ දොඩ වැළපි වැළපි අපි ඉන්නවා නම් ඒ වෙද්දිම මැනිෆෙස්ට් වෙලා තියෙනවා ඝන වෙලා මං කියන්නේ. සිහිය නැති ඉඳ අහුවෙලා නෑ. හැමෝටම වෙලා තියෙන්නේ ඒක කියලා මං කියන්නේ. තේරෙනවද කියන එක? අනිත් ඔව් එන්නකො ඒක පැහැදිලි කරන්න දැන් අත ලස්සන තැනක් කියන දැන් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන කට්ටිය කියන්නේ දැන් හෙට ඔයාලට ජොබ් එක ඕන නම් අනේ දෙයියනේ මට ජොබ් එක ඕන කියලා බෝගහ ළඟට ගිහින් ඉල්ලන්න නෙමේ ජොබ් එක හම්බුණා කියන වයිබ්‍රේෂන් එකේ ජීවත් වෙන්න කියලා. ඔව් ඒ කියන්නේ ජොබ් එක හම්බුන විදියට හිතන්න. ජොබ් එක හම්බලා ජොබ් එකේ පුටු ඉඳ ගන්න විදිය, එතන ඉන්නුන්ට කතා කරන විදිය, එතන කරන ඒ ෆයිල්ස් වල ලිපි ලේඛන ලියන විදිය, කම්පියුටර් එන්ටර් කරන විදිය, ඇඳගෙන යන විදිය, ඒ ටික ෆීල් කරන්න කියලා. සිතුවිල්ලෙන් නෙමෙයි අර ඇඟේ ලෙවල් එකෙන්ම. හරිද? ඔව් ඔව් හරි. ඒක හරියට හරි. හැබැයි මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක දැන් යථාර්ථයක් වෙලා තියෙන දේත් වෙන්න ඊට දවස් කීපයකට කලින් හෝ අවුරුදු ගානකට කලින් ඉඳන් උන් ඒක මැනිෆෙස්ට් කරලා. ඒ කියන්නේ දැනුත් ඒක ඔය කියන තියරිය දැනුත් වෙවි පවතින්නේ. ඔව් 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 හරිද? 100 ආවට පස්සේ ඒක තේරෙනවා. ඊට පස්සේ අර සල්ලි බලය හොයන්න නෙමෙයි. මෙතන මේ මොහොතේ චූන් එකේ ඉන්න ඕක මැනිෆෙස්ට් කරගන්න. ඕක තමයි හරි කතන්දරේ. ඒක ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එකේ තියරිය ඇත්තට හරි. නමුත් ඒක සමාජයට මාකට් වෙන්නේ අර්ධ සත්‍යයක් විදියට. ඔව් හරිද? එතකොට මං කියාගෙන ආවේ මේ මැනිෆෙස්ටේෂන් කතන්දරෙත් එක්ක මේ සිහිය පාත් එකත් එක්ක යද්දි අපේ ටිකක් මැනිෆෙස්ටේෂන් පවර්ෆුල් වෙන්න ගන්නවා. ඔව් ඒ කියන්නේ සිතුවිල්ල අර ඝන වීම එක ටිකක් වේගෙන් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔව් මේ ස්පිරිචුවල් පාත් එකේ යන එක ටිකක් හිතන පතන දේවල් වෙන්න ගන්නවා. ඔව් එක පැත්තකින් ඒක ඒ විදිහට කිව්වම නිකන් ඉන්ද්‍රජාලික කතාවක් වගේ හිතෙන හින්දා ඔක අනිත් පැත්තට කියන්නම් මෙහෙම. වෙනදා එක එක විකාර හිතපු එකගේ ඒ විකාර වලට ඇටෙන්ෂන් එක අඩු වෙලා නිකන් අර ඇටෙන්ෂන් එක ඊට වඩා සිතුවිලි අඩු මට්ටමකට එන්න ගන්නවා. එතකොට ඒ එන ඔව් සිතුවිල්ල මැනිෆෙස්ට් වීමේ වේගය වැඩි වෙනවා. ඔව් හරිද? එතකොට වෙන්නේ දැන් මේ ස්පිරිචුවල් පාත් එකේ යදි වැරදිලාවත් ඔය අර විදිහ පාන් කන්න එපා කියලා තව මිනිස්සෙට
කියන අස්සේ හැංගිලා තිබ්බොත් අයියෝ මූට කිව්වා දැන් මගේ දැන් අර ඇස්වාකට වගේ සීන් එක නෙගටිව් ඔව් එකක් තිබ්බොත් දඩාස් කාලා අර මැනිෆෙස්ටේෂන් පවර් එකත් එක්ක ඒක මැනිෆෙස්ට් වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා ඉතින් තමයි හරි ඔව් හරිනේ. ඒක නිසා තමයි මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ අර කෙරෝලේ කතාව ඔව් කියන්න ඕන අපිත් කියනවා කතා කරනවා. හැබැයි පුතේ ඒක විතරක් මදි. අර මැද මැද මාවත තියෙන්නේ. ඒ කියන්නේ මැද කියන්නේ අර බිම් මට්ටමේ සිට කරන්න වැඩ ටිකක් තියෙනවා. අර තියෙනවා මහා මංගල සූත්‍රය ගන්නකො මිනිස්සු කවුරුත් කතා කරන්නේ නැහැනේ මහා මංගල සූත්‍රය. අර ලොකු සූත්‍ර ටික අර බාහ්‍ය දාරු චූරියයි අර මාළුන්ක පුත්‍රයා නම්මන ඔය ලොකුම ටික කතා කරනවා කෙරෝලේ ඩීප් එන්ඩ් එකේ කතාව. ඒක හොඳයි. ඒක ඔව් ලස්සනයි. ඒක දාර්ශනිකයි. අපිත් ආසයි. ඒක කරන්න ඕන ඉස්සරහට වෙන්න ඕන. හැබැයි දැන් මහා මංගල සූත්‍රය මෙහෙමයි. කෙනෙක් දැන් මේ වීඩියෝ එක දැකලා බයින්න ඉඩ තියෙනවා මහා මංගල සූත්‍රයේත් ඊට වඩා ගැඹුරු සිස්ටම් එක ගැනගෙන ඇතුළෙම සීන් එකක් තියෙනවා කියලා. මම ඒක නෑ කියන්නේ. නමුත් අර පුදිය යුත්තා පුදන්න මොනවද තියෙන්නේ අර නොකල යුත්ත නොකරන්න අර ප්‍රතිරූපදේශ සුදුසු ප්‍රදේශික වාසිය ගන්න ඒවා අවශ්‍ය වෙනවා යටමින්දන් එන මිනිහෙට්ට. අනිවාර්යෙන් ඔව් තේරෙනවද? අන්න එතනදී තමයි මම අර සූර්යකාන්ති මල්ලිකේව එහෙම වටිනවා කියලා කියන්නේ. ඌගේ රෝල කියන එකට මම එකක නෑ. උයි මම ඒක සාකච්ඡාව යනවා වෙනම. නමුත් ඔව් අර මැද හරියන්නේ වගේ ටිකක් රත්තරන් වගේ වටිනවා. තේරෙනවද? අන්න ඔය ටික නිවන් දකි මහාමුදුරුවෝත් කියනවා සුපිරියටම. දැන් ඔකේ තව පැත්තක් තියෙනවා. අරක ඔව්. කියන්නෝ. ඔව් අරක හරි මේ ඒ කියන්නේ දැන් අරක කියනකොටම මං අනිත් පැත්තට යාළුවට කියනවා මං දැන් උඹට කිව්වනේ මෙහෙම මේ දැන් මේකේ අනිත් පැත්ත ගහයි දන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඒක අපි දෙන්නම දන්නවා දැන් අර ඒක කොහොමද තියනවා. සමහරට ඒක වෙන්න පුළුවන් ඔය මැනිෆෙස්ට් වෙන්නේ. ඒ කියන්නේ අරුවට කියනකොටම මම දන්නවා මේ දැන් මූට මම කියනවනේ මේ අනිත් පැත්ත ගහයිද කියන එකත් අනිත් පැත්තට හිතිලා ඉවරයි ඒක කියද්දි. ඔව් අන්න හරි. එතකොට ඒකේ මේ ඔය පැත්ත තියෙනවා. තව එකක් තියෙනවා. දැන් ඕකේ දැන් ඔය ඒ සංස්කෘතියත් එක්ක ඒ පැත්තේ ඉන්නේ. දැන් සමහරට මම බටහිර රටවල මම දැකලා තියෙන එක ඕකේ අනිත් පැත්ත. දැන් පාන් ගෙඩියටම යමුකෝ. පාන් ගෙඩිය හොඳ නෑ කියලා සුද්දෙක් අපි කියමුකෝ තව සුද්දෙක්ට කියනවා කියලා. පොරත්වේ නැතුව පොරත්වේ මෙහෙම පොඩ්ඩක් තියෙන්න පුළුවන් නේ. පොරත්වේ නැතුව ඒ කියන්නේ මම පොර කියන්නේ නැතුව අරූට අවංකම චේතනාවෙන් ඒක කියනවා කියමුකෝ. එතකොට ඔව් මේ මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට අර නෙගටිව් එක මැනිෆෙස්ට් වෙන්නේ නැහැ. මොකද උන්ගේ කල්චර් එකේ අර විශ්වාස ටික නැහැ. මේක කාට හරි කියන්නේ කිව්වොත් ඇස්වා කටවා නම්මන. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ සුද්ධ මහා උතුම් හරි මොනවා හරි හෙම්බයිලා මුන්ගේ මේ විශ්සු මරි මොංගල් සීන් තියෙනවා. නමුත් ඉතින් හොඳ පැතිත් කියන්නේ මෙහෙම ඒක හොඳද නරකද කියන එකත් හොඳයි කියලා ලේබල් එක ගහන්නත් බෑ. ඒ කියන්නේ ඔය ඇස්වා කටවා දිහුනියම් කියන එක ඒක උන් ඒ කියන්නේ උන් තනිකර ප්‍රතික්ෂේප කරලානේ. ඒවල සයන්ස් එකක් තියෙනවා. හරිද? ඒව මන් නැහැ කියන්නේ නැහැ. ඒවා මේක ඉතින් වෙන සංකීර්ණ. දැන් උදාහරණයක් විදිහට බෝලයක් අරගෙන අපි මැටි බිත්තියකට ගැහුවොත් ඕක එන වේගයට වඩා වේගකින් එනවනේ බෝලයක් අරන් කොන්ක්‍රීට් බිත්තියකට ගැහුවොත්. ඔන්න ඔය උපමාවෙන් තමයි මං කියන්නේ බුදු කෙනෙක්ට හූනියමක් කරන එකයි තව හූනියම් කරන ආසෙකෙට්ට ඔයා ගිහින් හූනියමක් කරන එකයි අතර වෙනසක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ හූනියම්ම කර ඉන්න කෙට්ට විරුද්ධ ඔයා හූනියමක් කරොත් ඔන්න වදිනවා. ඌටත් වදිනවා. ඔයත් ඊට පස්සේ ඔක පැටලිලා විකාරයක් වෙනවා ඒ එනර්ජි වල. දැන් ඔය ඒක වගේ නෙමෙයි ඔයා ගිහින් බුදු කෙනෙක්ට වගේ හූනියමක් කරොත් ආයෙ වදින්නේ නැහැ. මොකද බුදුට වදින්නේ නැහැ. ඔයාටම තමයි වදින්නේ. අර බෝලේ පොලා පයින්නවා වගේ. ඔව් අරක මොකද අරයාගේ එනර්ජි එක වෙනස්. අන්න ඒ වගේ ඒවා වල සයන්ස් එකක් තියෙනවා. ඒවා බොරු කියලා නෙමෙයි කිව්වේ. හැබැයි මේ 2020 ගානක් වෙද්දි දකින ලෝකයේ තුල බටහිර සංස්කෘතිය මම දැකපු රටවල් ටිකේ සාමාන්‍ය දැකපු හිටපු පැතිවල උන් ඔය මගුල් එච්චර විශ්වාස කරන්නේ නැති හින්දා උන්ගේ අර මැනිෆෙස්ටේෂන් එකේ නෙගටිව් එක නැහැ. උන්ගේ හැමතිස්සෙම එතකොට අර හොඳ එකක් කිව්වා මම අම්මුට හොඳ එකක් කිව්වනේ කියන පොසිටිව් එකේ තියෙන. අපිට සමාහට හිතෙන්න ඉඩ තියෙනවා මට කියන්නේ යාම නිසා අපිට ෂොට් එක හම්බෙయ్య කියන සිතුවිල්ල. ඔව් 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 දැන් එතකොට ඔය සිතුවිල්ල කොහොමද අයින් කරගන්නේ? දකින්න ඕන. ඔව් දැකලා කාලයාගේ ඇවෑමෙන් ඒක අයින් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඔව් එතනදී සමහරට ඔය මානසික ආරක්‍රම සහ ඊට පස්සේ කාලේන ධම්ම සාකච්ඡා ඔය මේ විදිය කට්ටියක් එක්ක නිතර කතා. අන්න එතනදී ආයෙ ඔන්න බිම් මට්ටමට බහිනවා. දැන් ඔයා ගිහින් හිතන්නකෝ ඔය විදිය සිතුවිලි ඒ කියන්නේ ඔය විදිය ඇස්වා කටවා ඒ කියන්නේ ඔය විදිය ජනතාවක් එක්ක ඔයා ආයෙ ආශ්‍රය කරොත් ඔයාට මං කියන්නේ ආයෙ චුට්ටක් අර ඒ විදිහ ඒවා ජෙනරේට් වෙන්න ෆ්‍රීකවන්සි වෙන්න පුළුවන් ඔයාගේ පැත්තට. මං කියන රහත් වෙනකන් ඒ ඩේන්ජර් එක තියෙනවා මං කියන්නේ. අර ඒ හින්දා අර මැද බිම් මට්ටමේ සිට ඒ වැඩ පිළිවෙල අතිශය වටිනවා කියලා තේරෙනවද ඔයා මේ අහපු පුංචි ප්‍රශ්නෙත් එක්ක? ඔව් අනිවාර්යයෙන්. ඒක
බැලන්ස් එක ඕන අනිවාර්යෙන් බැලන්ස් එක ඕන. මානසික සංවර්ධනය ඒවත් ඕන. දැන් ඔන්නේ තව පැත්තක්. මානසික සංවර්ධනයක් ඕන වෙනවා කියන්නේ දැන් මෙන්න මේ මම මේ මාව දැන් මෙතන පොර කරන්න හදනවා නෙමෙයි. නමුත් මෙතනදී මගේ අතින් විස්තර වුණානේ එකිනෙකට වෙනස් පැතිකඩවල් ඔස්සෙන් පාංගෙඩිය. ඔය විස්තරේ ඒ වෙලාවෙම කෙසේ වෙතත් ඊට විනාඩි ගානකට පස්සේ අඩුම තරම් පැය භාගයකට පැයකට දවසකට පස්සේ හරි ඔය වගේ විස්තරයක් ඇවිල්ලා ඕක හොඳට විදහාපාලා ඔය සිද්ධිය දිහා බලන්න පුළුවන් හැකියාව තියෙන්නේ. අන්න ඒකත් විසඳුමක් යම්කිසි. ඔව් ඔව් ඔව්. හරිද? ඔන්නව තමයි. තව එක පැත්තක් තියෙනවා. ඒකත් කතා කරමුද කරලා වීඩියෝ එක ඉවර කරමු. මේ පහන් ගෙඩියෙන් ඈ දැන් යන්නේ. පහන් ගෙඩිය මාකට් කිරීම. පහන් ගෙඩිය මස් කිරීම. දැන් පහන් ගෙඩියේ මේක නම් ටිකක් ඩේන්ජර් කතාවක්. මට හිතෙන දෙයක් සහ ස්වාමීන් වහන්සේ නමක් මයිත් එක කියපු කතාවක්. තව ඕකේ තව ලොකු පැත්තක් තියෙනවා. දැන් අපි කතා කරපු පැති තුන මතක් කරලෙමු. එකක් තමයි ඔයාගේ මමත්වය පොරත්වයත් එක්ක අර ඇති වෙච්ච ගිල්ටි ෆීලින් එක. ඒක අනිත් එක තමයි මමත්වය පොරත්වය කෙසේ වෙතත් අතන අර මූට කීම නිසා මට කෙලවෙයිද කියලා තිබ්බ සිතුවිල්ල මැනිෆෙස්ටේෂන් එක. අනිත් එක තමයි එහෙම සිතුවිල්ලක් නැති ජාතියක සංස්කෘතික එකෙක්ගේ සුදු ජාතියකෙක් වගේ මේ ඒකේ පොසිටිව් පැත්ත මැනිෆෙස්ටේෂන් එක. දැන් මේ කියන්න හදන්නේ පාංගෙඩිය වෙනම සීන් එකක්. ඕකේ ආපහු නෙගටිව් සීන් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ නෙගටිව් පැත්තට වැඩි ඈ. මම කියන්නේ අද කරන විස්තරයත් එක්ක දැන් ඔයා රහතෙක් නම් මං කියන්නේ එහෙම අදාළ නෑනේ නෙගටිව් පොසිටිව්. ඔයා මේක ඉක්මලා තියෙන්න ඕනේ. හරිද? එහෙම නෙමෙයි නම් ඉතින් මං කියන්නේ මෙන්න මේ පැත්තක් තියෙන්න ඉඩ තියෙනවා. මේක ෂුවර් නෑ මට හිතෙන්නේ මේක හරි කියලා. දැන් මෙහෙම හිතන්නකො දැන් ඔකට තමයි මං අඟුලිමාලගේ උදාහරණේ ගෙනාවේ. අඟුලිමාල 999ක් මැරුවානේ. මල්ලා රහත් වුණානේ. දැන් මේක ප්‍රශ්නයන්නේ. දැන් පාංගෙඩිය පැත්තකින් තියමු. දැන් අඟුලිමා දැන් ප්‍රභාකරන් වගේ ගන්නකො. දැන් ප්‍රභාකරන් 999ට වඩා මැරිලා ඇති. නමුත් අඟුලිමාල වගේ ප්‍රභාකරන් ළඟට ගිහින් බෙල්ල කැපුවද මිනිස්සුන්ගේ? නෑනේ. ඔය නිකන් බෝම්බයක් ඇදලා ඉතින් වක්‍රාකාරව සම්බන්ධ වුණා. දැන් එතකොට ඔය වැඩි හරියක් පව සිද්ධ වෙන්නේ. ටිකක් පොඩි ප්‍රශ්නයක් එනව නේද? ඔව් සහ ඉතින් දැන් මේ ප්‍රභාකරන්ගේ දැන් දෙන්නගේම හෘද සාක්ෂිය එතන අන්න ඒක එයාලගේ හෘද සාක්ෂිය නෝ එයාලා එකගයි වගේ එකක් නේද එතනින් දැන් නේද එයාලා වැඩේ කළේ අරයාගලේ මගේ ජාතියට තැනක් හදන්න ඕන කියලා අවංක හැඟීම එයාට තියෙන්නේ නැති අඟුලිමාලත් ඉතින් ගුරු භක්තියටනේ මරමරගී ගුරු භක්තියට කියලා අපි අහලා තියෙනවා. ඒ ඔයා කියන වෙනම් පොයින්ට් එකක්. ඒක අද ඇදලා ගන්න නැහැ. ඒක ඔයාගේ ඊළඟ ප්‍රශ්නේ. හරිද? ඒක දැන් ඇදලා ගන්න වෙලා නැහැ ඔයාට. රෑනවත් නිදන් නැතු වෙනවා. ඒක දැනට හෝල්ඩ් කරලා තියලා අපි කතා කරමු දැන් මරණ මට්ටමේ අඟුලිමාල ගිහින් ළඟට ගිහින් බෙල්ල කැපුවා නම් ඌට තේරෙනවනේ අර මිනිස්සයාගේ බෙල්ල කැපෙනවා, රිදෙනවා. දැන් ප්‍රභාකරන් ඈතිනම් බෝම්බයක් ගැහුවාම මං අහන්නේ ඒක දැන් හිතන්නකෝ ඔයා ගිහිල්ලා ඉවර වෙලා ඔයා කැලේකට ගිහිල්ලා ඉවරලා ගහනවා මිසයිල් එකක්. හරිද? ඊට පස්සේ මුවෝ 20ක් 30ක් විතර මැරිලා ඉන්නවා. ඔයා ගිහිල්ලා ඔය මුවා කුද්දලගෙන ඇවිල්ලා ඔයාට කන්න බොන්න නැහැ කියමුකෝ ඌව මස් කරන් කනවා. ඒකයි. ඊට පස්සේ ඔයා ඊතලයක් අරගෙන ඌට කුරුමානම් අල්ලලා විදිනවා. ඔය අවස්ථාවයි ඔයාට පේනවා ඌ ඊටත් පස්සේ ඔයා මොකක් හරි මේ මද්දක් දාලා ඌ අටෝලා තිබිලා ළඟට ගිහින් බෙල්ල කපනවා. ඔය අවස්ථා තුන බලන්න අර ළඟට ගිහින් කපන එකේදී සතාගේ වේදනාව දැනෙන කරන ප්‍රමාණය වැඩියෙන් දැනෙනව නේද? මේ කියන්නේ කපන එක බෝම්බේ ගහන එක රහතන් වහන්සේ කෙනෙක් නන් නෙමෙයි. සාමාන්‍ය මේ කියන්නේ පෘථග්ජන මිනිස්සෙට න ඔය වෙනසක් තියෙනවානේ මං කියපු අවස්ථා තුනේ. එතකොට අඟුලිමාල කැපුවානේ ළඟට ගිහින් මං කියන්නේ. ඔය මිනිස්සු හිතන්නේ නැති පැති මං කියන්නේ. එතකොට එහෙම මිනිස්සෙක් රහත් උනානේ. ඕක ඊළඟ කතන්දරේ. ඕනේ දැන් ඩේන්ජර්ස්ම කතාවක්. ඊටත් පස්සේ තව ප්‍රශ්න එනවා දැන් යකෝ. දැන් මේ මම මේ හිතන ප්‍රශ්න දැන් මෙහෙම මිනිස්සුන්ට එන්න ඕන මේවා. දැන් පොඩි කාලේ මට ආපු ප්‍රශ්න වහන්න නම් ගියේ නෑ. ඔයිට වඩා සරල ප්‍රශ්න අහලා බැනුම් අහපින්ද මම නිකන් ඕවා තියන් හිටියා මේ මිස්ලාගෙන් අහන්න ගියේ නෑ. දැන් එතකොට ඊළඟ සමාජයේ පිටිපතත් ප්‍රශ්නයක් එනවා. දැන් මම මේ අතුරු කාරණා කියන්නේ මේන් පොයින්ට් එකෙන් චුට්ටක් ටර්න් එකක් ගහනවා ආතල් එකට. දැන් මේ කාලේ සමාජයට සාපේක්ෂවනේ අපි සමාජය ගැන හිතන්නේ. යකෝ එතකොට බුදු කෙනෙක්ගේ කාලේ මෙහෙම එකෙක් ඉඳලා තියෙනවා 999 ගේ බෙල්ල හිමින් ගිහිලා කඩුවකින් කප ගිය. වෙන එකෙක්වත් හිටියේ නැද්ද බේරගන්න? මේ බුදු කෙනෙක්ගේ කාලයක් අපි කතා කරන්නේ. තව ප්‍රශ්න එනවා එතකොට තේරෙනවද?
හැබැයි ඒවා සාධාරණ වෙන්නත් පුළුවන්. මොකද මේ සමාජයට සාපේක්ෂවනේ අපි හිතන්නේ. ඒ සමාජය එහෙම වුණා වෙන්න පුළුවන්. මේ හරි වැරදි නෙමෙයි මේ පොඩ්ඩක් හිතන්න කියලා මම ඒකයි හිතීමේ හැකියාවත් ඕන කියලා කියන්නේ. නැත්තම් මිනිස්සු අර සෝවාන් චතුර්දාගාමි අනාගාමි අරහත් කියලා හිතලා ඊට පස්සේ අර උරහත් වෙලා කියලා ගුරුවරයෙකුත් දාගෙන උන් හිතපුම ෆැන්ටසි එක ඉන්නවා වෙන්න පුළුවන්. මම මේ කියන්නේ හරිද? හරිද? එතකොට දැන් ඔය අඟුලිමාලේ කතාව වෙනම කතා කරමු. ඔක දැන් හෙන්න පැති ගොඩක් මට ඇදිලා ආවා. මට නම් හිතෙන්නේ බේර ගන්න කියන්නේ එයාට බයයි ඉන්න කට්ටිය දැන් මෙහෙම මර එනවා කියවම ආරංචි වුණාම ඒක රජෙක් බය නැද්ද? නිසා සමාජයක් නැද්ද? රජෙක් නැද්ද? මොකෙක්වත් නැද්ද? ප්‍රශ්න එනවා. ඔයාලට තර්ක කරාගේ දෙන්නේ. එහෙම ඔකට විරුද්ධ තර්කත් මන් තුල එනවා. මම නිකමට ඔය පොඩ්ඩක් මිනිස්සුන්ට තේරෙන්න ඔය ටික කියන්නේ. මං කියන එක හරි කියලා නෙමෙයි මං කියන්නේ හිතන්න පැති. දැන් ඕක නෙමෙයි මේන් පොයින්ට් එක. දැන් ඔන්න පාංගෙඩියට සම්බන්ධ මේකයි. දැන් අඟුලිමාල වගේ මිනිස්සෙක්ගේ මේ එතකොට අර ඒ කර්ම කියන කතාවේ අපි වෙනම කතා කරමු ඒක. එතකොට ඒ මරපු සීන් එකට මොකද වුනේ? කට්ටිය කියනවා රහත් වුණාට පස්සෙත් ගුටි කන්න උන අය ගල් ගැහුව අය කියලා. හරි කියමුකෝ වෙන්න ඇති. හැබැයි දැන් 999ක් මාරපු එකට ගල් ගහනවා කියන එක බැලන්ස් වෙනවද? මට නම් හිතෙන්නේ කර්ම හැක්කුණා රහත් වුණාට පස්සේ හැක් වෙන්න බෑයි. හැක්කුණා. ඕක හොඳ තැනක්. ඒක අපි වෙනම කතා කරමු. ඒකත් නෙමෙයි අද මම මේ පාංගෙඩියට ඇදලා ගන්න හැදුවේ. ඔන්න ඔතනදී මට ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක් මෙන්න මේක. මිනිස්සු ගොඩක් දන්නේ නැති වුණාට අඟුලිමාල වෙනුවෙන් බුදුන් කර ගැහුවයි කියන එක. ඒක බුදුන් බැලන්ස් කරයි කියලා. බැලන්ස් කරා. ඒ එනර්ජටිකලි ඒක මොකක් හරි ඒ එනර්ජි shift එක ඒ නෙගටිව් ටික බුදුන් ගත්තයි කියන. හරිද? දැන් මම මේ කතාව කිව්වේයි ඔයාගේ පාංගෙඩිය කතාවට. ඔන්න ඔයාලට පුළුවන් ද හිතන්න? දැන් ඔන්න ඔයාගේ මානසික සංවර්ධනයක් ඇති කරන්න යන්නේ. ඔයා එහෙන් තියන පාංගෙඩියක් හොඳ දෙයක් මිනිහෙක්ට කියන්න ගිහින් ඔයාට ආයෙ නරක දේ කරන්න වුණා කියන සිද්ධිය තියෙනවා. හරිද? ඊට පස්සේ මෙහෙන් තියනවා අඟුලිමාල 999ක් මැරුවාය කියන සිද්ධියේදී මං කිව්වා බුදුන් ඒක බැලන්ස් වෙන්න එහෙම බෑ බුදුන් කර ගැහුවාය කියලා කතාවක් මං ඇසුවාය කියලා. දැන් තේරෙනවද මම මෙහෙම කියන්නේ කියලා? සමහර විට පාංගෙඩිය දැන් ඔයාගේ යාළුවට නෑ එච්චර දුර නෙමෙයි. දැන් ඔයාගේ යාළුවාගේ පාත් එක ඔයා වෙනස් කරානේ පාන් නොකෑමට. අන්න අතනදී තේරෙනවද? එයාට ඒ වෙන්න තියෙන ටිකට අන්න ඒක තමයි ආධ්‍යාත්මික දේශකයෙක්ට සහ ආධ්‍යාත්මික ගමනේ යද්දී එහෙම පැත්තක් තියෙනවා මේ channel එක කරන ගිහින් මටත් එහෙම පැත්තක් ඩිටෙක්ට් වෙලා තියෙනවා. සමහරලාට ඒක දරා ගන්න බැරි වුණා තමයි මම ෆෝන් එකේ මුස්ස ගන්න නැතුව ඉන්නේ. මොකද මේ මිනිස්සුන්ගේ නෙගටිව් එක කර ගහන්න වෙනවා. සහ ඒක එපා පතේ වෙනස්විල්ලක් වෙනවා ඇති. අපි අත දානවා ඒක කම්ප්ලිකේටඩ් ඒ විෂය 100%ක් තේරෙන්නේ නැහැ විස්තර කරන්න. ඒක අඩු වැඩි මට්ටමින් ජීවිතේත් හැමතැනම වෙනවා. මම මේ කියන්නේ මේක අහලා ඉවර වෙලා තව කාටවත් උපදෙස් දෙන්න යන්නේ එපා කියන එක නෙමෙයි. ඒකත් 100 තබාගෙන බැලන්ස් කරන්න. සමහරලාට අපිට කරන්නත් වෙනවා. ඒ නෙගටිව් එක ගන්නත් වෙනවා. ඒ නෙගටිව් එක හරහාම අරගෙනම තමයි අපි තව මේකේ පරිණත වෙන්නේ. තේරුණාද? අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ දැන් ඕක දැන් ඔය මම අයියට කිව්වේ මගේ කාලේ තිබ්බා කියලා මං එක එක්කෙනාගේ දැන් යාළුවෙක්ගේ හරි දෘෂ්ටියක් මේ වෙලා තියෙනවනම් දෘෂ්ටිය කැඩෙන්න මට ගහන්න හිතෙනවා කියලා. එතකොට එයාට එනවනේ පීඩනයක් නැතුව නෙමෙයිනේ. එයාට තේ පීඩනේ දානවල ඇතුළට හරවන්නනේ මේව කරන්න. ඔබ දෘෂ්ටියක ඉන්නේ කියලා. ඒ පීඩනේ මට එනවා. පීඩනේ මට එනවා. ඊයේ පෙරේද මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා අයියේ අක්කේ දැන් මට මෙහෙම එක්කෙනෙක් කියනවා යාළුවා මම මෙහෙම ස්ටේට් එකේ ඉන්නවා කියලා. මට තේරෙනවා යාළුවා මවාගත්තේ එකේ ඉන්නේ කියලා. මං ඒක යාළුවට කියන්න දෙපා දැහුවා. මං කිව්වා ඔයා කියන්නේ ඔයා කියන්න හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. මේ වක්‍රාකා එයාලට පීඩනයක් දැනෙනවා ඔයා කියන එකේ. ඔයාට ඒ පීඩනේ එනවා. හැබැයි ඉතින් මේ ඒ පීඩනේ දැන් ආයි මට එද්දි දැන් මට පීඩනේ දැනෙන්නේ මගෙත් මමත් තියෙන හින්දානේ මමත් මොකක් හරි එකක් දාගෙන ඉන්න හින්දානේ. ඒකට ඒක දකින්න. එතකොට පොඩ්ඩක් අර මේ කැපිලා යන සීන් එකක් තියෙනවා. මේ එනවා අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ ඒක ඉතින් මෙතන වෙන විදිහ නේද? ඒ කියන්නේ දුන්නොත් මේක වෙන විදිය. දැන් මේ වීඩියෝ එකේ කොහමරි වැදගත්ම කරුණු ටිකක් කියවුණා. මේක හැබැයි ගන්න එකත් ගන්න විදිය. මුන් කියන්නේ මිනිස්සු බලලා ඉවරලා ගන්න ඊට තියෙනනේ අම්මෝ එහෙනම් මේවා කියන්න යන්න හොඳ නෑ වගේ. එහෙමත් හොඳ නෑ. එතකොට ආයේ තියෙන්නේ බයගුලුකමක් සහ ආත්මාර්ථකාමීකමක්. තේරෙනවද?
ඔතන බලන්නකෝ දැන් මේ පාන් ගෙඩියත් එක්ක අපි ඇතුළට ගියා නේද? ඔව් මං ඔව් කියන්නේ දැන් මං දන්නේ නැහැ විදර්ශනාවේ මාත් පාවිච්චි කරලා දෙන එක එක අර්ථකථන දෙනවා. මම කියන්නේ මේ අපි දෙන්න කරෙත් එක්තරා විදර්ශනාවක් මෙතන. පාන් ගෙඩිය අරගෙන ඒක ගැඹුරකට ගියා. ඔව් 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 හරිනේ මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් අත්තර. අනිත් ප්‍රශ්න ටිකට දැන් මේ මෙතන පැය භාගයක් ගියා. දැන් ඔයාගෙත් වෙලාව යනවනේ මේ. අනිත් ප්‍රශ්න ටික ඔව් මතක පොඩි තියාගන්න වෙනම ගමු. ඔව් පොඩි එකක් මේ ඔව්. දැන් මේ ඔය සිතුවිල්ල ඝනවීම කියවනේ මැනිෆෙස්ටේෂන් ඔව්. දැන් අපි හිතමු කෙනෙක් ඇක්සිඩන්ට් වෙනවා නැත්නම් කෙන්ඩ පෙරලෙනවා ඔව්. දැන් ඒව කවදාන උනේ එහෙම ඒවා මිනිස්සු හිතන්නේ නැහැනේ මේ මගේ කෙන්ඩ පෙරලෙන්න කියලා හිතන්නේ නැහැ ඒව කොහොමද වෙන්නේ ඇක්සිඩන්ට් වෙනවා ඔය දාන එක එක වෙනවනේ කෝරියල් සෙට් වෙනවනේ මෙහෙමයි මට ඒකට හරි උත්තරයක් නැහැ. හැබැයි ඔයා වාහනේ එලවනවද? මං එලවලා තියෙනවා මට දැන් කාලෙකින් මතක නැහැ මේ ඔය එලවලා තියෙනවා 100 ගොඩාක් එද්දි තේරෙයි ඔයාට අපේ සිත සමහර වෙලාවට අපි දන්නේ නැති වුණාට මේ මගේ පැත්තෙන් කියන්නේ ඈ. දැන් මේ ස්වභාව අඩුයි මට. නමුත් ඒ කියන්නේ මේක 100ත් එක්ක ඔන්න ඔය තමයි අමාරු කාලයක් ගත කරා මං. ඒ කාලේ ගැන කියන්නේ මේ ඇත්තටම අර මං වාට කිව්වේ මාස 4ක් විතර ටිකක් නෙමෙයි සෑහෙන අමාරු කාලයක් ගත කරා මේ 100ත් එක්ක. මොකද එතනදි තමයි අහුවෙන්න ගත්තේ මම ඒ කියන්නේ සමහරට වාහනේ එලවන් යද්දි මම හිතලා තියෙන අම්මට ඉතින් මෙහෙම හැප්පුණොත් ඊළඟට කරන්නේ මොකද්ද කියන එක. ඔව් ඔව් ඒ කියන්නේ ආ හැප්පිලා නෑ. නමුත් හිතනවා මෙහෙම හැප්පුණොත් මං අර උට කෝල් කරනවා අය මෙහෙම හැප්පුණොත් නෑ මම මෙහෙම දාලා ගියොත් බේර ගන්න පුළුවන් කියලා. අන්න එහෙම දේවල් වල මේ ඉන්න මිනිස්සු නිතරම ඉන්නවා කියලා මං කියන්නේ. කතාවක් හදාගෙන ඒ ඒකට කියන්නේ ඒක එතකොට ඇත්ත ඒවට වැඩි හරියක් මේ බල සම්පන්න වුණොත් වෙලාවක මැනිෆෙස්ට් වෙන්න ඉඩ තියෙනවා ඒවා. ඔව් 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 මගේ තියෙනවා ඒක ෆෝන් එක එකපාර නැති වුණොත් මං ඊළඟට මොකද කරන්නේ එමි අංකේ කොහෙන්ද ගන්න ඒ ටික ප්ලෑන් කරගෙන කලින් තියා ගන්නවා ඉතින් ෆෝන් එකත් නැති වෙනවා ඒ විදිහට ඒ විතරක් නෙමෙයි හිතන්නකො රණ්ඩුවක් යන වෙලාවට ඉවරලා අපි අතින් ඒ කියන්නේ ඒ තරහ එක අපි නිකන් රණ්ඩුවක මොකක් හරි Facebook හරි වෙන්න පුළුවන් WhatsApp හරි මොකක් හරි එක වලියක් ගියේ අවස්ථාවක වුණත් අපි සමහරලාට දන්නේම නැතුව නනා හරි ඉන්න ගමන් අරූට නිකන් ගහනවා ප්‍රහාර දෙනවා එල්ලලා ගහනවා වගේ දේවල් කරනවා සිතේ. හ්ම්. ඔව් 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 ඔව්. ඒ කියන්නේ මේ සිහියේ කතාව මන්දයි ඒ කියන්නේ අපි මිනිස්සුන්ගෙන් අහන්න ඕන අවංකව ඒ කියන්නේ ඔය කියන ලෙවල් එකටම මිනිස්සුන්ට අහු වෙනවද තමාගේ සිත තමාට හොරෙන් ඒ කියන්නේ තමා අවබෝධය ලැබුවයි කියන කට්ටියකින් ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ අපි. ඒක හිමී කියන්නේ බල කරලා කරදර කරලා නෙමෙයි අහන්න ඕනේ. එයාලා අවසර දෙනවා නම් කරදර කරන්නත් හොඳ නැහැ නේ. ඒ කියන්නේ සමහර අය කියනවානේ ප්‍රශ්න කරන්න කියලා සමහර අය කැමති නැති බවක් පේනවා. එක එක චරිත ඉන්නවා මේක සමහර අය කියනවා යාලා එහෙම ලොකු සීන් එකේ ඉන්නේ කියලා. හැබැයි ප්‍රශ්න කරන්න ගියාම උන් නෑ ලොවෙත් නෑ උන් හැංගිලා. එහෙමයි. එහෙමනුත් ඉන්නවා. කොහොම හරි අපි ඒ කට්ටියකින් ඔන්න ඔය කියන අහන්න ඕනේ. නිතරම ඔය සිතුවිල් දැන් ඔය කාට්ටොලේ කියනවනේ කාට්ටොලේට කාලයකට සැරයක් සිතුවිලි ඒ කියන්නේ එහෙම එන ඔය අපි කිව්වා වගේ එනවා කෙනෙක් කියනවා මිනිහා. එනවා එන්නේ නැතුවම නෙමෙයි 100% එහෙම නෙමෙයි. ඒ කියන්නේ සිතුවිලි එන්නේ නැහැ කියන එක නේ වැරදි මං කියප එක. ඒ කියන්නේ අර එන්න සිතුවිලි ඔස්සේ දුවන්නේ නැති සීන්නේ. ඔතනත් සියුම්. ඕකවත් තේරිලා ඉන්නේ ගොඩක් මිනිස්සුන්ට. ඕකත් දෙකක්. ඔව්. තේරෙනවද? ඒ කියන්නේ එන සිතුවිල්ල මොහොත. හැබැයි මෙහෙමයි මම දන්නේ නැහැ ඒක. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න අපිට ගන්න වෙනවා චක්කුසෝත ගාන ජීවහා පොට්ටබ්බ මනෝ විඤ්ඤාණ ඒ 6. එතකොට ඒ 6 ඊට පස්සේ ඒ 6න් ඒ චක්කු විඤ්ඤාණය කියන්නේ ඇත්තට මොකද්ද කියන එකට කාගෙන් හරි ඒ කියන්නේ දැන් අපි කතා කරද්දිත් අපි දැන් ඔයයි මායි ඩිස්කෂන් එකක් ඇද්දි චක්කු විඤ්ඤාණය කියන්නේ මෙන්න මේකය කියලා ඒක තැනකට ඇවිල්ලානේ කතා කරන්නේ. ඒ කියන්නේ මං අහන්නේ දැන් ඔයාලට ගහක් දකිද්දි දකින්න ගහ එන්න කලින් පෙනීමක් කියලා එකක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපිට කියන්න ඕනේද අපි කියන ඇසට වර්ණය කියලා. නමුත් වර්ණය කියන වචනයයි શબ્දයයි ආයේ අරක ඇතුළට යනවා. ඔය එන්න සියුම් වෙන ඕකත්. එතකොට චක්කු විඤ්ඤාණය කියලා අදහස් කරේ ඇස නිසා සට ගන්නා සිතද? නැත්තම් ඒක මනෝ ඒ කියන්නේ තේරෙනවද අර මම මේ කියන්න හදන එක? ඒ කියන්නේ ඒක විස්තර කරගන්නත් මුලින් එකඟතාවයකට එන්න ඕන. ඔතන හෙනටම පැටලෙනවා. එතකොට ඔතන කචල් වෙනවා. ඉතින් මේ කියන්නේ එතකොට දැන් එකාට්ටොලේ ගැන කිය මං ආවේ. එතකොට දැන් ඒ වගේ මිනිස්සෙක්ගෙන් අපි අහන්න ඕනේ එතකොට එයා නිකන් ඉන්න වෙලාවේ කොහොමද කියලා. දැන් මට සිතුවිලි එන්නේ නැත්තේ නෑ එනවා. හැබැයි අර දුවන ගතිය සෑහෙන අඩුයි දැන්. දුවන්න පෙර කොහෙදෝ නැති 100ක් පහත් වෙනවා. හැබැයි මට හිතෙන්නේ දැන් ඔය කියන පූර්ණ විමුක්තියේදී අනේ මන්ද ඒක එන්නේවත් නැති අර ස්ටේට් එක ඇති. ඔව් ඉතින් එහෙම වෙන්නත් එපා පූර්ණ විමුක්තිය.
ෂුවර් නෑ ඒවත් එහෙමයි කියලා දෘෂ්ටියක් අපි දාගන්න නරකයි. අපි ඉතින් මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න ඕනේ. කතා කරාට කමක් නෑ. ඔන්න ඕකයි අවුල. කතා කරන උන් එකපාර ඒක එසේය කියලා ගහ ගන්නවා. අම්බේ ඉවරයි ඊට පස්සේ. එතන ආයෙ වෙනම දෘෂ්ටියක්. හරිනේ මේකේ මේ මුල හරිය මේ කැමරාව දැන් මේ මගේ වීඩියෝ එක තිබ්බා මේ මුල හරිය කැමරාව වහලානේ තියෙන්නේ අර මැදින් දා වීඩියෝ එක අවුලක් නැහැ රෙකෝඩ් වුණා. කමන්නේ. ඔව්. හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ඊළඟ දවසේ කතා කරමුනේ. එන්න මම හැබැයි මේ අයිත් ඔව් අයිත් මහන්සිද? මහන්සි කියන්නේ දැන් තව වැඩ සෙට් ඇයි මොකක්ද සීන් එක? නෑ නිකන් අර හොඳට ගියානේ මේක ඒකයි. ඔව් අවුලක් නැහැ මෙහෙම දැන් ඔය පැය භාගයක් විතරයි දැන් අපි දෙන්න මේකේ කොහොමත් ඉන්න මිනිස්සුනේ. අපි මේක දැන් රෙකෝඩින් එක මම කට් කරන්න කට් කරලා ඉවල chat එකක් දාමු පොඩි ඊට පස්සේ ඉන්නව කට් කරන්න.